ප්‍රථම නාවික කෞතුකාගාරය. මේ කෞතුකාගාරය වර්ෂ 1999 සැප්තැම්බර් මාස 5 වෙනි දින තමයි මේ ස්ථානයේ ස්ථාපිත කරලා තියෙන්නේ. මේ ස්ථානයේ කෞතුකාගාරය ස්ථාපිත කිරීමේ ප්‍රධානම හේතුව වෙලා තියෙන මේ ස්ථානයේ පුරාවිද්‍යාත්මක ඓතිහාසික වටිනාකම්. ඒ ගැන පැහැදිලි කිරීමක් කරනවා නම් ඔයාලට මේ කෞතුකාගාරයේ ඉදිරියේදී කෞතුකාගාරයේ මැද භාගයෙන් දැක බලන්න පුළුවන් බලකොටුවක්. මේ බලකොටුව ඉදිරියට තියෙන්නේ 12 වෙනි සියවසේ පොළොන්නරුවේ රජකල පළවන පරාක්‍රමබාහු ජාති මෙන්න මේ ජාතියින් මේ කියන බලකොටුව අලිත් කරියා කරලා අංගේ භාවිතයට අරගෙන තියෙනවා. අවසන් වලට ත්‍රිකුණාමල වරාය පාලනය කරලා තින්නේ අන්විත ජාතිකින් මේ කියන්නේ බිතාන ජාතිකින්. මෙන්න මේ බිතාන ජාතිකින් විසින් ඔවුන්ගේ පාලන සමයේ මේ ත්‍රිකුණාමල වරාය උන්ගේ ප්‍රධානම බලකේන්ද්‍රස්ථානයක් ඇටිරෝ පවත්වාගෙන තියෙනවා. බිතාන ජාතිකින් ත්‍රිකුණාමල වරාය ආරක්ෂා වෙනුවෙන් විවිධ වර්ගයේ අවිජාවිත රසක් මේ වරාය භූමියට ගෙනවිත් තියෙනවා. අන්නේ අතරින් මේ කෞතුකාගාරයේ තියෙන ස්ථානයේදී උන් විශාල වර්ගයේ අවිජාවිත රැගෙනවිත් තියෙනවා. වලට කෞතුකාගාරයේ ඉදිරියට දැක බලා ගන්න පුළුවන් කෞතුකාගාරයේ සම්පූර්ණ ස්ථානගත කරලා තියෙනවා. 12 වර කාලතුවක්කු 3ක් ඊට අමතරව මේ කාලතුවක්කු වලට බෙදා ගන්න උණ්ඩ ගබඩා කිරීම තෝරන්නේ. උණ්ඩත උණ්ඩ ගබඩා තුනක්ද ඉදලා තියෙනවා. මේ කාලතුවක්කු කිලෝග්‍රෑම් 2000ක් බරයි. මේකට බෙදා ගන්න උණ්ඩේ කිලෝග්‍රෑම් 45ක් බරයි. බලන්න කාලතුවක්කුට වම් පැත්තෙන් තියලා තියෙනවා මෙන්න මේ කාලතුවක්කු වලට භාවිත කරන උණ්ඩ. උණ්ඩත උණ්ඩ ගබඩාවන් තුනක් තියෙනවා. ඒ දෙකක් අද දින වලට දැක බලා ගන්න පුළුවන්. මෙන්න මේ උණ්ඩ ගබඩාවන් මෙන්න ඉදිකල්ලා තියෙන්නේ සිලිකා කියන ත්‍රිවිධී වැලි වර්ගයක් උපයෝගී කරගෙන මෙන්න මේ කියන වැලි විතර ගතියකින් යුක්තයි. මේ වැලිය උන් භාවිත කරලා තියෙන්නේ මෙන්න මේ උණ්ඩ ගබඩාවල රාත්‍රී කාලේ උන් ගමන් කරන්න ඕනේ. පාර හොයාගන්න පහසු වෙන්න තමයි. මොකද බිතාන ජාතිකේ මේ කාලේ අන්දේලිය පන්නමිලිය ගමන් දුන්නා කියන අතීතයේ පුරාණ ඉන්නේ. අර උණ්ඩ ගබඩාව රාත්‍රී කාලේ යනවා පාර හොයාගන්න පහසු වෙන්න තමයි සිලිකා කියන වැලි භාවිත කරලා තියෙන්නේ. බිතාන ජාතිකේ විසින් ත්‍රිකුණාමල වරාය ආරක්ෂා වෙනුවෙන් වරාය වටා ඇති කඳු වගේ ස්ථාන තෝරගෙන උන් කුළුණු ඉදි කරලා තියෙනවා. දිවා රාත්‍රී නිරීක්ෂණ කුළුණු වශයෙන් මෙන්න මේ කුළුණු අතර එක් කුළුණක් මේ කෞතුක භූමියේ තියෙන මෙතන මේ තියෙන පොළපාඩි මේ කුළුණට කියන්නේ ඉස්කවරේ කියලා. ඒක දැනනවාට ඉස්සෙල්ලාම හදපු එක ඉස්සෙල්ලා මහල් තුනකින් සමන්විතයි. මම ඔයාලට කිව්වා මේ ස්ථානයේ තියෙනවා කියලා ටොම්බලක් වර කාලතුවක් තිබුණා. මෙන්න මේ කියන කාලතුවක් මෙතනට අරගෙන ආවිල්ලා තියෙන පහළ වරාය ඉඳගෙන අලියත් සහ කරත්ත භාවිතා කරලා. මේ උපු කර ගැනීමට උන් විසින් ගන්නාලා ඡායාරූපයක් මම කිව්ව මෙන්න මේ කුළුණේ යකම මහලෙන් වලට දැක බලා ගන්න පුළුවන් අලියත් භාවිතා කරලා කරත්තමගේ කාලතුවක් වැඩිගෙන ඡායාරූපේ ඊට අමතරව ඒක තියෙන නාවික හමුදාවේ විශේෂ අවස්ථාවල ගන්නාලද ඡායාරූප බලක් මේකේ දෙවෙනි මහලේ තියෙනවා මෙතෙක් නාවික හමුදාව පාලනය කර නාවික හමුදාධිපතිවරුන්ගේ ඡායාරූප වල මේ මහලේ තියෙන නෞකාවක් ගෙනියන ස්ථානික ආකෘතියක් සම්පූර්ණ නාමපන්න සහිත ඒ කියන්නේ නෞකාවක් හදවන ස්ථානික ආකෘතියක් තමයි දෙන්නේ. එතන තියෙන සියලුම බලක් සමග මේකේ උඩරම නැග්ගට පස්සේ ඔයාලට දැක බලා ගන්න පුළුවන් ත්‍රිකුණාමල වරාය සුන්දරත්වයේ අංශක 360 කෝණයකින් ත්‍රිකුණාමල වරාය කියන්නේ ස්වාභාවික පිහිටු වරායක්. ඒක කොහොමද පිහිටලා තියෙන්නේ කියලා මේ කුල්ල උඩට ගියාට පස්සේ ඔයාලට 100 දැක බලා ගැනීමේ හැකියාව තියෙනවා. මේ ඉස්සරහ පැත්තෙන් තියෙන මේ පැත්තේ සාම්පූර්ණ ප්‍රදේශය. කෙළවරේම තියෙන පවුල් පොන්චි ස්ථානයේ ලයිට් හවුස් එකක්. ඒ කියන්නේ ප්‍රදීපාගාරයක්. ඊට පස්සේ තියෙනවා මුතුර ඊට පස්සේ තියෙන කින්නියා තමයි ලංකාවේ දැනට දිගම පාලම තියෙන්නේ. කින්නියා පාලම මෙන්න මේ කුල්ලේ උඩට ගිහිල්ලා මෙහා කොනට ගිහිල්ලා අර පැත්තෙන් බලන කින්නියා පාලම පේනවා. පිටිපස්සෙන් තියෙනවා ත්‍රිකුණාමල වරාය ප්‍රීමා පිටිකර වංශාලා මුක්තියති සිමෙන්ටි ෆැක්ටරියද දෙක බලා ගන්න පුළුවන්. කෞතුකාගාරයේ ඉදිරියේ තියෙන බිතාන ජාතිකින් නිදින්දා භාවිතයට ගන්නාලා දෝම් භාවිතා කළ විදුලි හා විද්‍යුත් උපකරණ වෛද්‍ය උපකරණ කෙවිදුම් උපකරණ සහ බිතාන ජාතික භාවිතා කළ ගිනිනීමේ උපකරණ දැක බලා ගන්න පුළුවන්. කෞතුකාගාරයේ අවසාන භාගයේ අවසාන කුටියේ තියෙනවා ශ්‍රී ලංකා නාවික හමුදාව LTT සංවිධානයෙන් අත්පත් කරගන්නා වූ LTT සංවිධානයේ භාවිතා කළ මරාගෙන මරණ සතුරු යාත්‍රා ඕම් භාවිතා කළ විවිධ වර්ගයේ අවියායුධ සහ මුහුදු බෝම්බ ගොඩබිම් බෝම්බ සහ LTT සංවිධානයට හඳුන්වා ආයතන සහ විසරසායනයෙන් සයිනයිට් කරන්න කෞතුකාගාරයේ අවසාන භාගයේ අවසාන කුටියේ දැක බලා ගන්න පුළුවන්. මෙන්න මේ කියන කුටියේ මුකුත් බෝඩ් එකක් ගහලා නැහැ. ඒකේ තියෙන LTT එකේ මේ අරගත්ත බඩු එන්නේ. රයිට් එහෙනම් ඔයාලට යන්න ඕනේ. Mm-hmm.